හෙල්ලෝ ගයිස් ඔයගලන්ට කොහොමද මං හිතනවා ඔයගලන් හොඳින් ඉන්නවා ඇති කියලා. අද අපි දෙන්න හදන්නේ සුපිරි කෑම වේලක් මේ රාමදානෙන් වෙනුවෙන්. අපේ කට්ටිය සූදානම් වෙලා අපි විතරක් නෙමෙයි අතර මේක මූලික අනුග්‍රහය මේ චින්තක මහත්තයා තමයි මේ අපේ ඉන්නේ මේ කවුද නිරෝෂ් මහත්තයා. ඉතින් මේ අපිට ගොඩක් කට්ටිය උදව් කරා. ගොඩක් කියන්නේ අපේ බංග්ලාදේශ වල කට්ටිය යාළුවෝ ටික උදව් කරා අපිට කෑම හදන්න මේවා කරන්න. මොකද අපි ඔය සාමාන්‍ය අපි දෙන්න හදන්නේ බිරියානි එකක් නිසා අපිට එහෙම හරියටම දන්නේ නැහැ කොහොමද බිරියානි එක හදන්නේ කියලා. සාමාන්‍ය ඒගොල්ලන් දන්නවා කොහොමද ඒගොල්ලන් සාමාන්‍ය එදිනෙදා හදන දෙයක් නිසා. ඉතින් මේ අපි කල්පනා කරා රාමදාන වෙනුවෙන් පැකට් 200ක් හදන්න කියලා තමා. නමුත් පැකට් 200ට වඩා අපිට දෙන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් 250ක් විතර වගේ දෙන්න පුළුවන් වුණා. ඉතින් මේක පළවෙනි වතාවට තමයි මේ වගේ ක්වොන්ටිටි එකක් දෙන්නේ. අපි දැන් ඊළඟ පාර බලාපොරොත්තු වෙනවා තව එකක් දෙන්න කියලා. ඉතින් මේක දුන්නේ මටන් බිරියානි තමයි දුන්නේ. ඔයගලන්ට බලා ගන්න පුළුවන් අන්තිමට මේකේ අපි සාමාන්‍ය ලැබනන් එකයි. එතකොට දොඩම් ගෙඩිය පස්සේ තමයි ගත්තේ. දොඩම් ගෙඩියක් දැම්මා. එතකොට රටින්දී එතකොට වතුර එකක් බිරියානි එකක් දෙනවා. හොඳ මටන් කෑලි සාමාන්‍යයෙන් 3ක් විතර වගේ දානවා. මේ දැන් ඔය හදන විදිය මුලින්ම මට ගොඩක් ගන්න බැරුව ගියා. මොකද බිසි නිසා මේ අතරම ෆෝන් එක අරගෙන වීඩියෝ කරන්න අතරම බැරුව ගියා. මේ සාමාන්‍යයෙන් මටන් කිලෝ මේකේ තියෙනවා. සාමාන්‍යයෙන් මටන් කිලෝ 35ක්ද කොහෙද කියලා කිව්වා. 35ක් විතර තියෙනවා. මං හිතන්නේ රයිසුත් තියෙනවා කියලා කිව්වා. half කිලෝ 30ක විතර වගේ තමයි සාමාන්‍ය මේවා කරන්නේ. ඉතින් අපි මේක සම්පූර්ණයෙන්ම හදලා කරලා බලන්න ලස්සනට තියෙනවා. ඒක නිකන් බිරියානි එක නියමටම තියෙනවා. ඇත්තටම රසයි. හරිම රසයි. අපිට මට නම් ටේස්ට් කරන්න බැරුව ගියා ඒ වෙලාවේ. පස්සේ තමයි ටේස්ට් කරේ. මොකද අපිත් ඒ වෙලාවේ ඉතින් පොඩක් පේ වෙලා තමයි ඉතින් ඔයගේ ඔය වැඩේ කරේ. එහෙ ඉතින් ඇත්තටම බැලුවොත් එimhe සෑහෙන ප්‍රමාණයක් හිටියා. ඒ කියන්නේ අපි බැලුවොත් එimhe සාමාන්‍යයෙන් 250 කිව්වට 250 නේ 1000ක් විතර ඉන්නවා. ඒ තරම් මිනිස්සු ඉන්නවා. අපිට ඒකට ඉතින් කරගන්න බැරුව ගියා එච්චර ප්‍රමාණයක්. නමුත් අපි කතා වෙලා ඉන්නවා අපි ආපහු මේ වගේ දෙයක් කරන්න ඕන කියලා. සාමාන්‍යයෙන් අඩුම ගානේ 1000කට වගේ දෙන්න. මොකද දැන් මේකත් ලොකු ප්‍රමාණයක් මේක. අපි මීට කලින් දීලම නෑ මීට කලින්. නමුත් මේකත් ලොකු ප්‍රමාණයක්. 250ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. එතකොට මේකේ සම්පූර්ණ දායකත්වය චින්තක මහතා තමයි සම්පූර්ණ දායකත්වය. මමත් ඒකට හවුල් වුණා. ඒකට ඉතින් මේ අපි බලමු මේක සම්පූර්ණයෙන්ම මේක ඉවර වෙද්දී කොයි විදියට දෙන්නේ කියලා. මේ ගී එක දාන්නේ ගී එකෙන් භාගයක් විතර දැම්මා. මොකද මේ වගේ දෙකක් හැදුවා. ඔය වගේ ලොකු භාජන දෙකක් හැදුවා. පොඩි ෆ්ලේවර් එකකුත් දැම්මා. මම දන්නේ ඇයි දාන්නේ කියලා. සාමාන්‍යයෙන් දානවා ඇති. මම නම් දන්නේ නැහැ. ඉතින් මේ නියමටම තිබුණා. හරිම රසයි. ඉතින් සතුටෙන් කන්න ඇති කියලා මම හිතනවා. මේ අනිත් එකට දාන එක තමයි ඒකට එකම්ම දැම්මා. අරකටත් එකම්ම දැම්මා මම හිතන්නේ. මේකට එකක් භාගයක් විතර වගේ තමයි. අරකට එකක් දැම්මා. මොකද අරක ප්‍රමාණය ටිකක් වැඩි නිසා. අපිට වෙනම අපේ තාලෙට අපි එකක් වෙනම එකක් හදාගත්තා. අපි ඒක හැදුවේ අර නිරෝෂ් මහත්තයා තමයි ඒක හැදුවේ. නමුත් හොඳටම ගියා. ඉතින් කෑම එක මේගොල්ලන්ගේ ක්‍රමේ හදන ක්‍රමයක් තියෙනවා. මේගොල්ලන්ගේ දම් බිරියානි එක තමයි හදන්න කියලා. නමුත් ඒක හදන්න බැරි වුණා. අන්තිමට මේක තමයි හැදුවේ. නිකම් බිරියානි එක තමයි මටන් බිරියානි එක තමයි සම්පූර්ණයෙන්ම හැදුවේ. මොකද මටන් උනා ෆ්‍රෙෂ් පිට ගෙනාවේ. ඒ කියන්නේ මේ හදන දාට පහුවෙන්දා දවසේ ගිහිල්ලා මාකට් එකට ගිහිල්ලා ෆ්‍රෙෂ්ම තමයි ගෙනාවේ සම්පූර්ණයෙන්ම. ඒ ගෙනල්ලා තමයි පහුවෙන්දා හැදුවේ. ඔයගලන්ට බලා ගන්න පුළුවන් ෆුල් ප්‍රොසීඩියර් එක කොහොමද මේ වෙන්නේ කියලා. ෆුල් නෑ ඉතින් අතර. මොකද මට තව කෑලි ගන්න බැරි ගියා. සමහරක් ඒවා මට ගන්න කැමති නෑ කෑලි. මොකද පොඩි ඒවා තිබුණා. පොඩි ක්ලිප්ස් ගත්තේ නෑ. මේ බිරියානි එක සම්පූර්ණයෙන්ම හදලා ඉවරනාන් පස්සේ තියෙන ෆයිනල් අවුට්පුට් එක තමයි. හරි අපි එහෙනම් ඊළඟ එකේදී හම්බුවමු. ඊළඟේ තවත් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ තත්ත්වය හැටියට මේ තියෙන තත්ත්වය හැටියට දැම්ම කරන්න විදියක් නැහැ. තව දවස් ගානක් තියෙනවා මේ රාමදාන වලට. නමුත් අපව එකක් කරන්න තමයි
බලාපොරොත්තුවෙන් ඉන්නේ. උත්සාහ කරනවා බැරි වුණොත් ලබන පාර එකකට මීට වඩා ලොකු එකක් දෙන්න අපි සම්පූර්ණයෙන්ම දායක නම් ඉන්නවා. ඉතින් අපි කරන් try කරනවා. Okay guys, එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. අර ටික තියනවාද කොල්ලන් ලංකාව? අර ලංකාවට තියනනේ මල්ලි. लाइन में आ जाओ प्लीज, लाइन में आ जाओ.